හරි අපි යමු අද ඔලිම්පියාඩ් සීන් එකට. අද ඔලිම්පියාඩ් 99 භයානක සංඛ්‍යාවක්. එතකොට රෑන්ක් ලිස්ට් එක 26 26 ඒකත් විශේෂ අවස්ථාවක්. ඊට අමතරව ප්‍රතිඵලත් ඇවිල්ලා ඒකත් ඉතින් විශේෂ අවස්ථාවක්. මේ සැරේ ප්‍රතිඵල ඔක්කොටම වඩා විශේෂයි. ඒකට විශේෂත්වය පට්ට බොරු ප්‍රතිඵල හතර වටේ දදා දගල්ල සෙට් පිටින් ඉන්නවා. ඒක සර්ලත් එහෙමයි ගෝලයොත් එහෙමයි ඔක්කොම උඩ පැන පැන හතර වටේ අමුතු සීන් යනවා. දැන් සිස්ටම් වෙනස්නේ. සිස්ටම් එක චේන්ජ් වුණා කියලා වෙනස් වෙලා තියෙන්නේ. ඔය වගේ චොර සීන් ටිකක් තමයි මට පේන හැටියට. කොහොම හරි කමක් නැහැ. මගේ නම් සමස්ත උපරිම ප්‍රතිඵල වෙන ගිය සැරේටත් වඩා හොඳයි. මේ ප්‍රතිඵල කියන වෙලාවක් නොවන නිසා ප්‍රතිඵල නොකිය ඉන්නත් තීරණය කරා මේ වෙලාවේ. අද හෙටම වගේ වීඩියෝ එකක් දාලා මොනවා හරි විස්තරයක් තිබුණොත් මම කියන්නම්. ඊට අමතරව හැබැයි මං හිතනවා මින් ඉස්සරහට බොහෝ දුරට මගේ අතින් ප්‍රතිඵල ගැන මේ YouTube වීඩියෝ වගේ නිකන් ප්‍රචාරක කටයුතු කිසිම දෙයක් මේ ස්ථීරම ප්‍රතිඵලයක් කර නොවේ කියලා. මොකද සර් කෙනෙක්ගේ ක්ලාස් එකක පේපර් එකකට මොකෙක් හරි ඉඳගත්තම ඌ මගේ ආවා කියලා උඩ පනිනවා පිස්සු වැදෙනවා. ඒක දැක්කම ශාස්ත්‍රයේ අපිටත් ලැජ්ජයි හා ඉතින් ඒකේ ප්‍රශ්න කෝටියක් තියෙනවා. ඉතින් මට නම් තියෙනවා. මට පොඩි ආත්ම ලැජ්ජාවක් තියෙන ගතියක් මට තියෙනවා. මගේ බරපතල ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. බරපතල ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. අති බරපතල ප්‍රතිපත්ති. මේ ප්‍රතිපත්ති මම එදා ඉඳන් අද වෙනකන් කිසිම තැනක කඩ කරලා නැහැ. කල හෑන්ඩ්ලක් ගහලා නැහැ, ටීවී එකක් දැල්ලා නැහැ, පෝස්ට් එකක් ගහලා නැහැ. මොන්නම මගේ channel එකේ හරි කිසිම ප්‍රචාරක කටයුත්තක් මම වෙන කරලා නැහැ. හෑන්ඩ් බිල් කැල්ලක් ගහනවා එන එකෙක් වරෙන් ඕන්න වැඩේ කරපන්. මම කියන හැම එකකටම කියන තොපිට ඕන්නම් වරින් මට උඹලා ඕනේ නැහැ කියලා. මගේ යන්නේ ඒකේ ප්‍රතිපත්තියක් වශයෙන් කිව්වේ ගුරුවරයෙක් වශයෙන් මම ඊතන රැකගෙන ඉන්නවා දිගටම. දැන් ලංකාවේ වැඩිම කම්බයින් මෙස් හදාරන්නේ මගෙත් උනාට මම ওই මට්ටම හදාගත්තේ මාර පිළිවෙල වැඩක් කරලා. ඒක ඇත්තටම හැල්ලුවට ලක් වෙලා එහෙට මෙහෙට යනකොට දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙන්න එපයි තියෙන විදියට අනුව. ඉතින් ඒක හර හැම ෆීල්ඩ් එකක්ම චාටර් නිසා මේ ෆීල්ඩ් එකත් ඉතින් චාටර් වෙන එක අහන්න දෙයක්වත් නෙවෙයි. කොහොමත් එහෙමනේ දේශපාලනටත් අන්තයට ගිහින් තියෙන්නේ හරිම භයානක තත්වයකට යනවා. ඉතින් ඒක භයානක තත්වයක් කියන්නේ ඒකෙන් වැරදි ආදර්ශ සමාජයට යනවා. දඩටම බොරුව ප්‍රචාරය කරන එක ළඟට තමයි ඔක්කොම සෙට් වෙන්න යන්නේ ඊට පස්සේ. ඒක තත්ත්වය භයානකයි. මේක මැත්ස් වලට කිසිම සම්බන්ධයක් නැහැ. මැත්ස් වල සම්බන්ධයක් නැති කතාවක් මම කියන්නේ. මගේ ප්‍රතිඵල හොඳයි. ඕන එකට හොයලා බලන්න පුළුවන්. මගේ ප්‍රතිපත්ති ගමකට තියෙනවා. මම කියන්නේ කිසිම දවසක මම උගන්වන නගර වලින් පිට කිසිම නගරයක දිස්ත්‍රික්කේ පළවෙනි එක ගැන මම කියන්නේ නැහැ. ඒක නොකියන එකම හේතුව ඒ නගරේ ඉන්න ගුරුවරයා දැඩි අපහසුතාවයට පත් වෙනවා. මොකද මගේ channel එක වැඩි දිනෙක බලනවා. ඉතින් මගේ ඔය කතා හිර මෙහෙට යන ගතියක් තියෙනවනේ. ඉතින් මම ඔක සෑරලා දැම්මම අරකට මොනවත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ ගැන හිතලා ගිය අවුරුද්දේ දිස්ත්‍රික්ක 5ක පළවෙනිව ඊට කලින් අවුරුද්දේ දිස්ත්‍රික්ක 5ක පළවෙනිව මගේ නුවර කුරුණෑගල කොළඹ නගර වලට හැර පිට මේ සැරේත් 5ක ඉන්නවා. එතකොට ඒක බොරුවක් වෙන්න බැරි කියන එක ඕන කෙට තේරෙන්නේ තමයි. කො 15ක ඉන්නවා කියලා කියනවනේ. ඉන්නේ 5යි. මම දන්නේ අවුරුදු 3න් 5යි. ඒක 6ක් වෙලත් නැහැ මම දන්නේ හේතුව. ඒක මම දන්නේ නැහැ. කොහොම හරි කතන්දරෙත් ඒක ඒ වගේ යම් විස්තරයක් තිබුණොත් ඉදිරි කාලෙත් කියයි. බොහෝ දුරට මෙතනින් ඉස්සරහට ප්‍රතිඵල ගැන අර මඩ වගුරට බහැලා නම් මම උඩ පනින්න යන්නේ නැහැ. මොන හේතුවක් නිසාවත් මගේ ආපු රටාවේ මම ගිහිල්ලා ඉතින් මාව එපාවිච්චි දවස දඩස් ඉවරයි. එතනින් කතාව ඉවරයි ඔක්කොම. ඒකයි සිද්ධිය. එතකොට ඕක තමයි කතාව. කොකාකෝලා තමයි ලෝකේ හොඳම බීම. තැඹිලි වලට වඩා කොකාකෝලා පට්ට සිරා. තැඹිලි විකුණ ගන්න අමාරු කොකාකෝලා ගේමක් නැතුව බොන්නේ ලස්සන වතුර වලට වඩා කොකාකෝලා හොඳයි. ඕක තමයි ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය ඉතින් ඒකට අපි ඔක්කොමත් අහු වෙලා ඉන්නේ. අධ්‍යාපනයේත් අහු වෙලා ඉතින් අනාගතත් අහු වෙලා එහෙම යනකොට ඉතින් ඒක පොඩි ඩේන්ජර් ගතියක් තියෙනවා ඉතින්. ජීවිතේ පගා දීලා නැහැ, වරින් කියලා දීලත් නැහැ, ආවට පස්සේ දීලත් නැහැ. මේ ප්‍රතිපත්ති වල උපරිම ගරුත්වයේද ගුරු ගෞරවයේද මන් දන්නේ ඒක ගුරු ප්‍රතිපත්තියවත්ද මම වචන ගැලපෙන්නේ. ඒක රැකගෙන මම ඉතින් ලස්සනට වැඩි අරගෙන යනවා. ලස්සනද නැද්ද මම දන්නේ නැහැ. වැඩි අරගෙන යනවා. ඒක මම දන්නේ නැහැ. ඒකේ ලස්සන කතාව. ඉතින් කතන්දරේ ඔච්චරයි. ඉතින් ඔක තමයි සාරාංශයේ ප්‍රතිඵල ගැන කියනවා නම් මේක ප්‍රතිඵල කියන වීඩියෝ ගන්න ඕන නිසා වැඩේට බහිමු. මේක අහන දකින මොකෙක් හරි ඉන්නවනම් වැඩ කරපියව Tamanට සෙට් උඹලා පොඩි O level උන් මේක බලනවනම් තොපි O level සර්ලා උඩ පනින උඩ පැනිලට තොපි නටන්න නැතුව Tamanට සෙට් වෙන තැනක් තියෙනවා. එක එකාට සෙට් වෙන තැන් තියෙනවා. Tamanගේ ඇඟේ හැටි මොකක් හරි මම දඩබඩ වලට කැමති නම් දඩබඩ සීන් එකේ සෙට් වෙනවා. තැම්පත් මෙහෙම දුවේ පුතේ සීන් නම් ඒකට සෙට් වෙනවා. ඒතකොට ඒක තොපි හැම එකකටම උගන්වන්න දෙයි. ඒක හැම එකම ගැලපෙන විදියකට ඉන්නත් බෑනේ. Tamanට ගැලපෙන තැනක් හොඳට ඇති කොතන හරි. ඒක පොදු ඕන තැනකට කොට්ටුයි. මේක බලන ඒරවල් හරි ඕලෙල් හරි කරන එක කියනවා ඔය හැම එකකටමත් එහෙමයි. ඔය හැම සර්ලම උගන්වන එක කරනවා.
ඒක හැම එකමත් කරනවනේ. ඉතින් ඒක වැඩේ තියෙන්නේ ඒක කරන එක සීමාවලු තියෙනවනේ. සමහරුන්ට ඕනේ ලකුණු 85යි ලකුණු ඒකක් අරන් දුන්නොත් යන්නේ නැති. මගේ ඒ ගාන තමයි මට ඕන කියලා. ඒක ප්‍රතිපත්ති වෙනස්. ඉතින් සමහරු 85යි ඒ ඇති එච්චර. සමහරු එමන 105. මම 105යි. මම ඒක කොහොමත් කට ඇරලා කියනවා මට උතුපියාවත් එකයි නාවත් එකයි 105 මට්ටමේ මම උගන්වනවා. මම 85ට උගන්වන්නේ නැහැ. 100ට උගන්වන්නෙත් නැහැ. මම 105ට උගන්වන්නේ. ඒක කොහොමත් එහෙමයි. මම ඒක අර කතාව මේක නිසා මම ඒක කියන්නේ නැහැ. හරි ඒක අමතක කරපල්ලකෝ. ඒක වැඩක් නැහැ. ඒක තමයි මේවත් ඔය කර කර දඟලන්නේ. ඒකයි සිද්ධිය. හරි. ඉතින් ඔච්චරයි. අපි සීන් එකට යමු. දැන් ඔය බොරේ දොල වැඩක් නැහැ. එතකොට මෙන්න කතාව මේක වර්ගජ සමීකරණයක්. මේක x ට අම්මගේ අදලා මෙහෙම සීන් කරාම මෙහෙම වෙනවලු. මෙහෙම වෙනවලු. එතකොට කියනවා මෙන්න මේකේ මූලයේ මතාතික පොඩි ප්‍රශ්නයක්. ඒක නමුත් ඒක අදාළ නැහැ මෙතන. ගානට ඒක අදාළ නැත. ඒ ගැන වැඩි කතා නොකර ඉස්සරහට ගියොත් මේක ටිකක් වෙනස්. ටිකක් අමුතුයි. මේක x එක මෙහෙම වෙනකොට x වලින් දෙකක් අඩු කරලා 512 වෙනි බලය අරන් x වලින් 3ක් අඩු කරලා 512 ගත්තම එන අගය කීයද කියලා අහන්නේ. ඒකේ කතාවක් තියෙනවා. මේ x සම්බන්ධ වෙන්නේ මේ මට්ටමේ. මේ නීතිය. කතන්දරේ තියෙනවනේ. හරි. එතකොට අපි මෙහෙම දෙයක් කරමු. මේක කරමු මෙහෙම දෙයක් කියලා කියන්නේ මේක ඔලිම්පියාඩ් ගානක් නේ මොනවා හරි ක්‍රමයක් වගේ තියෙන්න ඕනේ. මෙතන ටිකක් පොඩි අමුත්තකුත් තියෙනවනේ. මම මෙහෙම කරන්න. මෙතන ඇතුළෙන්ම මම පොඩි සම්බන්ධයක් මෙහෙම හදාගන්නද x වර්ග අතන 3යි 2යිනේ තියෙන්නේ. මෙතන මම 2x දාලා මෙතන මම 3x උත් දැම්මොත් ගානට හානියක් උනේ නැහැ. මම අර දෙක මෙතන හදන්න මේ ප්ලෑන් කර යන්න ගමන් තමයි තියෙන්නේ. මට හිතෙනවා මේකෙන් x එකක් ගත්තම x ඍණ දෙකක් හැදෙනවා. මට ඕන එක එනවා. මෙතනින් නම් එහෙම හැදෙන්නේ නැහැ. මෙතනින් x ඍණ දෙකක් හැදෙන්න නම් මෙතෙන්ට ධන 6ක් දාලා මේක එකක් කරගත්තා නම් හරි වගේ. දැන් හැබැයි මේ මට නම් තේරුණා මේකෙන් ගත්තම අර කැරි දෙක හැදෙනවා කියලා. පොඩි මොනවා හරි තැනකින් යමු. දැන් අරක හොයලා ආදේශ කරනවා කියන එකක් මේකේ කරන්න බෑනේ. මේක ඇතුලේ ඒ කොටසක් හදමු. මම මේ ගානට හානි නොවෙන්න මේක පොඩක් සීන් කරා මේ සීන් කරා. ගානට අර්ථයට හානි නැහැ. ගණින් ෂේප් එකේ x එකක් පොදුවට ආන් x ඍණ දෙකක් ආවා. ෂේප් එකේ ගණින් 3ක් පොදුවට මේන් ආවා x ඍණ දෙකක්. ධන 1 සමානයි බිඳුවයි. කතාව හරි නේද? හරි. අන්න ලස්සනට මට එනවා මේ බලපන් x ඍණ 2 පොදුවට ගත්තොත් එනවා x ඍණ 3 ධන 1 සමානයි බිඳුව කියලා. ඒකේ පොඩි ලස්සනක් තියෙනවා. මට දැන් ඕන x ඍණ 2යි x ඍණ 3යි ගේ කතාවක් නේ මට යන්න තියෙන්නේ. මම මෙහෙම කරන්නද? වරින්කෝ කැමරාව. මෙන්න මේ x ඍණ 2 කියන එකට මම a කියලා ගන්නද? හා මම ගන්නද x ඍණ 3 කියන එකට b කියලා. මම මෙහෙම ගන්නම්. මෙහෙම ගත්තොත් අන්න මට එන්නේ. ඒතකොට මට ඕන වෙන්නේ මෙහෙම ගත්තොත් මට ඕන වෙන්නේ A වල 512 ධන B වල 512 තමයි මට ඕන වෙන්නේ. ඒක වෙන කතාවක්. මම එහෙම ගත්තොත් මට ඕන වෙන්නේ ඒකනේ. හැබැයි මේක A ගත්තොත් මේක B ගත්තොත් මට ඕන වෙන්නේ මේක. මට මෙතන තියෙනව නේද? මෙන්න යකෝ A ධන B නෑ AB. මෙන්න මේ AB ධන එක සමානයි බිඳුව නේද? ඒ දැන් මම x ඍණ 2කට ගත්තේ A කියලා x ඍණ 3 ගත්තේ B කියලා. දැන් මින් ඉදිරියට මම x ඍණ 2 කියවන්නේ A කියනවා. අරක කියවන්නේ B කියනවා. මට ඕන එක මොකද හව මම කියනවා A වල 512 දාන B වල 512 කියලා. මගේ ළඟ දැන් තියෙනවා AB එකයි කියලා. නෙමෙයි ඇත්තටම AB ඍණ එකයි කියලා. AB සමාන ඍණ එක හොඳ දඩ ප්‍රතිඵලයක්. AB එකයි කියන එක. ඍණ එකයි කියන එක. තේරුණාද කතන්දරේ? මට මේ දෙක දිහා මම තව ටිකක් ඇහැරලා බලන්නද? ඇහැරලා බැලුවොත් මට පේනවා A ධන B නම් චාටර් A ඍණ B පොඩ්ඩක් බලන්නද? මම මේක අඩු කරපන්. මේක මම මේ පැත්තට අඩු කරන්න. මේක අඩු කරන්න. මේක අඩු කරොත් x කැපෙනවා ඍණ වෙලා. මේක ධන වෙලා 1 වෙනවා. මේක අඩු කරොත් a ඍණ b එනවා. උඹලට හොඳට තේරෙනවා නම් a ඍණ b එකකුත් වෙනවා. එල යකෝ එල මෙල. ඔන්න ඔහොමත්. මොකද උඹලා කියන්නේ මම මේක අඩු කරා. මේ වගේ දෙකක් හිතෙන් අඩු කරන්න බැරි වෙන්න බෑ. ඒක තේරුම් ගනින් මේ බේසික් මැත්ස් ගන්නව නෙවෙයිනේ. මේක දන්නවන කතාව හරි. හරි. දැන් හැබැයි මට තේරෙනවා මේ වැඩේ ගොඩ යනවා කියලා. මොකද a ඍණ b ඉන්නවා. AB ගුණිතයක් ඉන්නවා. මේ 28 උන්ට ඔය මේ දවස්වල කරපු සීන් ටික නිසා මම මේක විශේෂයෙන් තෝරගත්තේ. එතකොට දැම්මට යන්න පුළුවන් මෙහෙම. මෙන්න බලපන්. මම මේක දඩස් වර්ග කරන්නම්. මම මේක දඩස් වර්ග කරුවොත් ඒ දඩස් වර්ග කරනකොට දෙපැත්ත වර්ග කරන්න ඕනේ. තේරුම් ගනින් එක එකේ වර්ගයල නොහොම එන්නේ. දැන් මම මේක සීන් කරොත් මම මේක ප්‍රසාරණය කරොත් මේන් එනවා A වර්ග ධන B වර්ග ඍණ 2යි AB සමානයි දඩස් 1යි. අන්න මරු කතාව. තේරුම් ගනින් බලන්න. හැබැයි මම දන්නවා AB ඍණ 1යි. එල යකෝ
මෙන්න මේක ලියන්න පුළුවන් A වර්ග ධන B වර්ග ධන 2 මේක ඍණ එකයිනේ සමානයි 1යි මෙන්න බං A වර්ග ධන B වර්ග සමාන වෙලා තියෙනවා කාටද ඍණ එකට ඒකත් හොඳ කතාවක් හැබැයි ඒකත් මරු කතාවක් A වර්ග ධන B A වර්ග ධන B වර්ග මේ ගානට ඇවිල්ලා ඒකත් හොඳ කතාවක් කියපු දේ තේරෙනව නේද රයිට් මම කරන්නම් මේක මම නැවත වර්ක් කරන්න දැම්මට මෙන්න මේ A වර්ග ධන B වර්ග මම නැවත වර්ග කරොත් එකනේ ඉන්නේ අතර මේ ඍණේ ධන හරි මෙතන එනවා නේද A4 ධන B4 ධන 2යි A වර්ග B වර්ග සමාන 1යි අන්න දැම්මට එනවා A4 ධන B4 ධන AB කීයද ඍණ 1යි ඍණ 1 වර්ගයේ ධන 1යි ධන 1 වරක් 2 2යි පට්ට 2යි සමානයි 1යි මෙන්න මරු සීන් එකක් එනවා A4 ධන B4 සමානයි A3 ඍණ 1යි ඒකත් මරු බං ඒකත් මරු ඒ ඔක්කොම ඍණ 1නේ බං මටත් පේනවා ඒ ඔක්කොම ඍණ වගේ එන සීන් එකක් එනවා ඒ සීන් එක දිගේම යන්න පුළුවන් අපිට ආයෙසරයක් වර්ක් කරපන් මේන් එනවා A4 ධන මම මේක පොඩි උන්ට ඉන්න නිසා මට ටිකක් ලියන්න මෙහෙම මෙන්න මේක සමානයි ඍණ 1 වර්ගය මේක ප්‍රසාරණය නම A වල 8යි බලයක බලයක් B වල 8යි ධන මේ දෙකේ ගුණිතය දෙවරක් AB ගේ 4 උඹලා දන්නව කොහොමයි කියලා තේරුණානේ කතන්දරේ හරි එතකොට මේකෙනවා A වල 8 ධන B වල 8 මේක ඍණ 1යි ධන 1යි මේක 2යි සමාන 1යි. ඒ කියන්නේ A වල 8 ධන B වල 8 සමානයි ඍණ 1ක් වෙනවා. මේකත් මරු දැන් දිගටම යන්න ඕනෙත් නැති වේ වගේ මට නම් පේනවා. 8 කියන්නේ ආයි 8 දෙකෙන් ගුණ කරාම 8 නැවත වර්ග කරාම 8 වරක් 2 16යි. 16යි A වල 16 එනවා. 16 දෙකෙන් ආයි වර්ග කරාම 32 එනවා. 32 ආයි වර්ග කරාම 64 එනවා. 64 ආයි වර්ග කරාම 128 එනවා. 128 ආයි වර්ග කරාම 250යි 250 ආයි වර්ග කරාම 512 එනවා. එන ආයිත් මේ සිස්ටම් එකම යන්නේ 512 අගය මම ද කියන්නම් A500 මම ඒකයි කියන්නම් A512 දන්න B512 නේ මට ඕන වෙන්නේ ඒක කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඍණ එක තමයි මේ රටාවට අනුව එහෙනම් උත්තරේ ඍණ එක එන්න ඕනේ අපි තව ටිකක් සීන් කරමු මම තව ටිකක් රටාව පෙන්නන්නම් මෙන්න මේ A8 ධන B8 වර්ගය සමානයි ධන ඍණ එකේ වර්ගය මේකනේ කතාව මෙතන එනවා A වල බලයේ පළවෙනි පදේ වර්ගය කියන්නේ මේ A වල 8 වර්ගය බලයක බලය 16 ධන B වල 16 නැවත උඹලට තේරෙනවා නම් දෙවරක් AB වල 8යි සමාන 1යි අන්න එනවා A වල 16 ධන B වල 16 සමානයි මෙතන ඇත්තරම 1යි 2යි නැවත ඍණ 1යි හරි මෙන්න පස්වෙනි එකේ නැවත මේ යන විදිහට අනිවාර්යෙන්ම A වල 32 ධන B වල 32ත් ඍණ 1 වෙන්න ඕනි. A වල 64 ධන B වල 64ත් ඍණ 1 වෙන්න ඕනි. A වල 128 ධන B වල 128 සමාන ඍණ 1 වෙන්න ඕනි. A වල 256 ධන B වල 256 සමාන ඍණ 1 වෙන්න ඕනි. A වල 512 ධන B වල 512 සමාන ඍණ 1 වෙන්න ඕනි. ඕක තමයි උත්තරේ. ඍණ 1 එන්නේ. තේරුණා කතන්දරේ රටාව දිගටම ගියාම අපිට පේනවා එකම සිස්ටම් එක යන්නේ කියලා. ඒ කියන්නේ බොරුවට 512 දාලා තියෙන්නේ. අර මේ මූලිකව එන වර්ගයට එන අගේම තමයි එන්නේ. A වර්ග දන් B වර්ගයට ඍණ එකවන ඒකම තමයි එන්නේ. හරිනේ කතන්දරේ හරි. ඔන්න ඔහමයි එන්න ඕනේ නෑ ඇත්ත උත්තරේ. මේකේ අගේ ඍණ එකක් වෙන්නේ. මේක මේ අතාත්වික මුල් නිසා තමයි ඍණ එක ආවේ. එච්චර ලොකු හිතන්න ඕනේ නෑ. ඉතින් නෝමල් ගියේ ක්‍රමයට ගියා නම් හරි. වේගය නම් වැඩි තමයි අද කයියක් ගැහුවනේ. ඒකත් එක්ක වේගය තව අපිරවේ. මෙතනින් පස්සේ කැමරාව වෙන වරින් ඒ රටාවට දාන්න පුළුවන් රටාවට දාන්න පුළුවන් මොකද මේක සාධනය කිරීමක් නෙවෙයිනේ අගය සෙවීමක් නිසා යන්න පුළුවන් නැත්තම් ගණිත වෙනරි වෙන ක්‍රම දාලා සාධනය කරන්න ඕනේ නමුත් රටාව වලින් ගන්න පුළුවන් තැන් තියෙනවා අගය සෙවීමකදී ගන්න පුළුවන් ඇත්තට මේක ස්ථිර ඒක දැන් ඕනේ කතාවයි කරමු ඉතින් කතන්දරේ ඕකයි ඉතින් මෙතන විශේෂ කරේ මෙන්න මේ සම්බන්ධය ඇතුලේ මම අර දෙක හැදුවා ඒක ලස්සනයි හදලා මම ඒකේ ඕන නිසා මම ඒකට සංකේතයක් දාගත්තා ආදේශ අපි අද පටන් ගත්ත 27 8 ක්ලාස් එකේ ආදේශත් කරේ අපි අද ආදේශයක් දැන් මේක තමයි අතර මේ කරේ මම උන්ට ගැලපෙන්නත් ඒක මේ ගන්න තෝරගත්තේ රයිට් ඉතින් ඕක තමයි කතාව එතකොට රෑන්ක් ලිස්ට් එක 26 දැන් මේකෙන් පස්සේයි ඉතින් වැඩ තමයි තියෙන්න ඕනේ පොඩි උන් ලොකු උන් වලට යකෝ වයසට ගියත් ඉතින් තමන්ට අදාළ වැඩක් තියෙනවනේ මේ රට හැදෙන්න නම් තමන්ගේ වැඩේ හරියට කරන්න ඕනේ තමන්ගේ වැඩේ හරියට කරන් හරි පොඩි උන්ගේ පටන් ලොකු උන් පවන් රට කියලා වෙන්න හේතුවක් තියෙන්නේ මේ වැඩේ හරියට කෙරෙන්නේ නැති නිසානේ තමන්ගේ වැඩේ කරා නම් හරි ඒකයි වැඩේ තියෙන්නේ තමන් අර වෙන හැම එකම තමන්ගේ වැඩේ නොකර වෙන උන්ගේ වැඩ තමයි කරන්නේ ගොඩක් දෙනෙක් එහෙම ඉතින් උගන්නන එක උගන්නපන් ඒක කරන්නෙම නැති උගන්නන එක තමයි වෙන ඔක්කොම කරනවා රංගපාන එක ඊට හපන් ඒක තමයි ජොබ් එක කරන එක රජයේ ජොබ් එක ඒ ජොබ් එක නෙදී ඉතුරු වැඩ තමයි උට තියෙන්නේ ඔක්කොම
ඉතින් මේක අර ඔය පොදු සමස්ත මිනිස්සුන්ගේ පොඩි ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. ඉගෙන ගන්න එක ඉගෙන ගන්න ඒ අනිත් ඔක්කොම කරනවා ඉගෙන ගන්න ඒක විතරක් කරන්නේ. අනිත් ඔක්කොම කරනවා. ඉස්කෝලේ වැඩයි බාහිර වැඩයි ඔක්කොම ටික උගේ අතේ තියෙන්නේ ඉගෙන ගන්න එක නැහැ. ඒක තමන් මොකಾದ කියලා තේරුම් ගන්න තමන්ට ගැළපෙන වැඩේ කරපියෝ. ඒක හරි. රයිට් සෙට් වෙමු. සීවෙනි ගානේ ලබන සතිය. රයිට් එච්චරයි. හතර ඉවරයි රෑන්ක් ලිස්ට් එකේ ආයි දැන් හරි.